ග්‍රහ චක්‍රය අනුව තමයි සියලු දේවල් සිද්ධ වෙන්නේ. කෝටිපතියෙක් වෙන්න පුළුවන්, පොසතෙක් වෙන්න පුළුවන්, හිඟා කරන මිනිසයා රජ වෙන්න පුළුවන්. එතකොට මේ විශ්වයේ බලය ගෙත ගන්න නම්, විශ්වයේ බලය Tamanට පාවිච්චි කරන්න නම්, මේ විශ්වයේ බලයෙන් Taman දියුණුවටපත් වෙන්න නම් අපි යමක් කෙමක් දුන්නොත් ඒ විදියට වැඩ ටික කරගන්න ඕනයි. නමුත් ඒ ක්‍රම හරියට කරගත්තේ නැත්නම්, ඒ හරියට ඒ වෙලාවට හෝරාවට කරගත්තේ නැත්නම් ඒකෙන් ඵල විපාක ගන්න බෑ. Tamanට දියුණුව සහ Tamanගේ ධනලාභ Taman කිරි උතුරන්නා වගේ නිවසට නිසියා කාන්තා මෑණියන් වැඩම කරව ගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමෙත් හරියට කරන්න. එලිඟි තෙල් පහනක් හරියට Tamanගේ නිවසේ උළුවැස්ස මැද රාත්‍රී පත්තු කරලා මෙන්න මේ තිබෙනා වූ කුබේරා යන්ත්‍රය බුදු පහන ගාව තියලා ඒ බුදු පහනට Taman වතාවත් කරලා Tamanට අවශ්‍ය දේ ඉල්ලන්න කිරුතුරන්නා වගේ Tamanට දියුණුවටපත් වෙන්න පුළුවන්. තමන්ගේ තිබෙන්නා වූ ග්‍රහ චක්‍රයේ උඩ තමන් ලබලා තිබෙන්නා වූ ග්‍රහයා දැන් මකර කුම්භ මේෂ මිථුන ලග්න ඔය තියෙනවානේ. එතකොට ඔය ලග්න අනුව තමන්ට ලබලා තිබෙන්නා වූ ග්‍රහ චක්‍රයේ උඩ තමන්ට පුළුවන් ධනලාභ ඇති කරගන්න. ධනලාභ ඇති කරගන්න පුළුවන්, දියුණුව ලබා ගන්න පුළුවන්. ඒකට තමන්ගේ වේලපත් කෙරේ පරීක්ෂා කරන්න ඕන. ඒ වේලපත් කෙරේ පරීක්ෂා කරලා ඒ වේලපත් කෙරේ අනුව තමන්ට තිබෙන්නා වූ දියුණුවට ඇති වෙන්නා වූ යන්ත්‍රමාලාව පළදා ගන්න පුළුවන්කම තියෙනවා. ඔය යන්ත්‍ර දෙකම පාවිච්චි කරන්න පුළුවන් නම්, ඔය දෙකම Tamanට ළඟ තියාගන්න පුළුවන් නම්, Taman බුදු පහන පත්තු කරන හෝ දෙවියන්ට පහන පත්තු කරන තැන මෙන්න මේ හෝරාවට, මං කියපු හෝරාවට එලිඟි තෙල් පහනක් දැල්වලා Taman ප්‍රාර්ථනා කළා Tamanට කැමැති දෙයක් ඉල්ල ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ යන්ත්‍රයෙන්. හැබැයි දැන් හම්බ කරාට ඉතුරුවක් නැහැ. ගෙදර නිතරම ලෙඩ වෙනවා. ගෙදර අපහැදිලි, අපිරිසිදුයි, නිතරම කලබැහැනි ඇති වෙනවා. දින දෙමවල් අතර ප්‍රශ්න ඇති වෙනවා. ළමයින් ඉගෙන ගන්න ළමයින්ට ඉගෙන ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒ වගේ නොඑක ආකාරයේ දේවල් මෙන්න මේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. තමන්ගේ භූමියේ මෙන්න මෙවැනි දේවල් තිබෙනවා නම්, විසිකෝර සර්පේනවා නම්, විසිකෝර සත්තු වෙනවා නම්, තමන් නිතරම ලෙඩ වෙනවා නම්, තමන්ගේ භූමියේ ඒ අෂ්ටකර්මයෙන් එකක් තමයි මේ වශී කර්මය. ඒතර මේ වශී කර්මය හරියට අඳුනා ගන්න ඕනයි. අඳුනාගන්නේ නැතුව මට පුළුවන් වශී කරන්න මම ඕනම දෙයක් කරනවා කියලා නිකම් බොරුවට අපි කෑකෝ ගහන එකේ තේරුමක් නැහැ. හරියට අපි ඒක අඳුනාගත්තොත් ඒ වශී කරන්න පුළුවන්. වශී දැන් කවන පොවන වශී තියෙනවා, පන්නන වශී තියෙනවා, නාම වන්දන වශී තියෙනවා, රූප. මේ අපට මේ වැඩේ බාර දෙන කෙනාගේ මේ වශී කර්මය මොකක්ද කියන එක අපි හිතා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් වශියක් හැරියේ කෙනෙක් ගෙන්නන්නට හෝ නැත්නම් ආදර සිත් දෙකක් එකතු කරන්න ඔය වරුවෙන් දෙකෙන් තුනෙන් කියන එක මම අනුමාන කරන්නේ නැහැ. ඒක සම්පූර්ණ එහෙම කියන එක බොරුවක්. වරුවෙන් දෙකෙන් තුනෙන් කරන්න බෑ. වරුවකින් දෙකකින් නෝනේ මොනවද අපිට පිදේනියක්වත් හදාගන්න පුළුවන්ද? ඒකට අගුරු මුකුටු ටික අපිට හදාගන්න පුළුවන්ද? ඒ වරුවෙන් දෙකෙන් තුනෙන් කියනක මම ඒක සම්පූර්ණයෙන්ම අයින් කරනවා. මොකද ඒ දෙයට මම යොමු වෙන්නේ නැහැ. අපිට සාමාන්‍යයෙන් වශියකට ඕනම කෙනෙකුගේ ඇඟට බලයක් වත් දෙන්න දින 3ක් යනවා. වශී මන්ත්‍රයක් ගත්තොත් වශී මන්ත්‍රයකට දැන් දෙන්නෙක්ගේ හිතක් එකතු කරන්න සහ දෙන්නෙක්ගේ ආලය ඇති කරන මන්ත්‍රයක මම පොඩි කැරලක් කියන්නම්. ඕන් සර්වණ ලක්ෂ්මී මාලාවෙන් සුගන්ධ පර්වතයේ ආලෝකමත් කරලා රන් විනක් මවා දෙවි දේවතාවුන් අඩංගු කර කාලාගිරි සිරම්බෙන් පැනනගි මැණික් ඉන්ද චන්ද්‍රතුන් දහන සීකර පමණින් දෙපා අනුභවයෙන් අන්න අර දෙන්නගේ නන් දෙක අවශ්‍ය වෙනවා, ලග්න දෙක අවශ්‍ය වෙනවා. ඒ ටිකත් එක්ක පැත්ත ගියත් ඇත්ත කතා කරන, කියන්න දෙන්නේ මූණටම කියන, බාරගත්ත වැඩක් කිව් දිනට කිව් වේලාවට කරලා පෙන්නන අපූර්වද චරිතයක් අපි පහුගිය දවසක ඔබට හඳුන්වලා දුන්නා. ඒ තමයි ලෝක ප්‍රසිද්ධ වෙලා ඉන්න රත්නතිලක ගුරුනාස්. ඉතින් දෙවෙනි වතාවටත් මෙතුමාත් සමග අපි හරියට කතා කරන්නට මේ සූදානම් වෙලා ඉන්නේ ඔබ වෙනුවෙන්මයි. මොකද මෙතුමා වෙන් වෙච්ච හදවත් එකතු කරලා දුප්පතුන් පෝසතුන් බවට පත් කළා සහ ඔබේ ජීවිතයේ දැවෙන ප්‍රශ්න ගැටලුවට විසඳුම් ලබලා දීලා මේ වෙද්දී ලංකාවේ නම මුළු ලෝකෙටම ගෙනහිල්ලා හමාරයි. ඉතින් අපි ආයිබෝන් කියලා මෙතුමාව පිළිගමු. ආයිබෝන්. ඉතින් රත්නතිලක ගුරුනාන්සේට අපි හරියට කතා කරා. ඔබතුමාට මතක ඇති. ඉතින් අපේ ප්‍රේක්ෂකයෝ ඒ වැඩසටහන ඉතාමත් ආදරෙන් වැරදගෙන තිබුණා. ඉතින් අපිට තව ගොඩක් ප්‍රශ්න එදා තිබුණා. ඒ ප්‍රශ්න ඔබ වෙනුවෙන් අසන්නට තමයි අද මම මේ සූදානම් වෙන්නේ ටීවී ලංකාව සහ හෙළබිම නාලිකාව වෙනුවෙන්. ඉතින් ඔබතුමා මුලින්ම කියන්න වශියට අධිපති
දැනට ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙටම ශ්‍රී ලංකාවේ නම වශීගුරුකම් තුලින් ගෙනහිල්ලා තියෙන එකම කෙනා තමයි රත්නතිලක ගුරුන් වහන්සේ. මොකද්ද මේකේ රහස? මේක රහසක් නෙවෙයි. මේක දැනුම. රහසක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම කියන රහසක් නැහැ. මොකද මේක දැනුම සහ තමන්ගේ අර කතාවට කියනවානේ දැන විද්‍යාව කියලා. ඉතින් දැනගෙන මං කියන්න සමානව දැනගෙන ගියොත් කතරගම නොදෙන ගියොත් අතරගම කියන ඒකේ වැරද්දක් නැහැ. දැනගෙන යමක් කරොත් අනිවාර්යෙන් මේකේ ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. මම කියන්නේ 100%ක්ම මම වැඩෙක් මට මේ 100%ක් මම මේ වැඩේ කරනවා කියලා කියන සමහර විට මම අර මුලින් කිව්වා වගේ එකක් දෙකක් වරදින්න පුළුවන්. ඒ වැරදුනාට නැවත ඒක හරි ගස්ස ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් වශී ගුරුකමක් කියන දේ වශියක් හරියට කරනවා නම් අපි හඳුනා ගන්න ඕනයි. අර මුලින් මම කිව්වා අෂ්ටකර්මයක් කිව්වනේ. ඒ අෂ්ටකර්මයෙන් එකක් තමයි මේ වශී කර්මය. ඒතර මේ වශී කර්මය හරියට හඳුනා ගන්න ඕනයි. හඳුනාගන්නේ නැතුව මට පුළුවන් වශී කරන්න මම ඕනම දෙයක් කරනවා කියලා නිකම් පුරුවට අපි කෑකෝ ගහන එකේ තේරුමක් නැහැ. හරියට යමක් තියනවා නම් හරියට යමක් කරනවා නම් හරියට අපි ඒක හඳුනාගත්තොත් ඒ වශී කරන්න පුළුවන්. වශී කර්මයේ ගත්තොත් වශී කියන දේ විශාල ප්‍රමාණයක් තියෙනවානේ. වශී දැන් කවන පොවන වශී තියෙනවා, පන්නන වශී තියෙනවා, නාම වන්දන වශී තියෙනවා, රූප වශී තියෙනවා, වස්ත්‍ර වශී තියෙනවා, මල් වශී තියෙනවා. ඒ වගේ වශී කර්ම ගොඩාක් තියෙනවා. එතකොට අපි ඒක හඳුනා ගන්න ඕනයි මේ අපට මේ වැඩේ බාර දෙන කෙනාගේ මේ වශී කර්මය මොකක්ද කියන එක අපි හිතා ගන්න ඕනයි. එතකොට ඔබතුමා කොහොමද ඒ විදිහට හඳුනගන්නේ? ඕනම කෙනෙක් කතා කරපුවාන් අපි එයත් එක්ක සුවඳව කතා කරනවානේ. ඒ කතා කරනකොට එයාගේ ගැටලුව අපිට කියනවානේ. මේ ගැටලුව තේරුම් ගන්න ඕනයි අපි. ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනයි. දැන් සාමාන්‍යයෙන් ආදර හිත් දෙකක් එකතු කරනවා කියන එකත් වශියක්නේ. හැරගිය කෙනෙක් ගෙන්නනවා කියනත් වශියක්නේ. එතකොට කෙනෙක් දාලා ගියා නම් එයා ගෙන්න ගන්න කරන්නේත් වශියක්නේ. අන්න ඔතන තමයි අපේ මේ කුරුණාන්සලාට වරදින්නේ. මොකද ඒක තේරුම් ගන්නේ නැතුව හැම දෙයකම වශිය කරොත් ඒක කවදාකවත් ප්‍රතිඵලයක් ගන්න බෑ. එතකොට ඒකට එක එක විදියට එක එක ක්‍රම තියෙනවා, එක එක විදියට එක එක මන්ත්‍ර තියෙනවා, එක එක ක්‍රම තියෙනවා. අන්න ඒ ක්‍රමානුකූලව අපි කරගත්තොත් ඔය කියන කාරණාවට නෝනේ ඉතින් එච්චර ගැටලුවක් නැහැ. ඉතින් ඔබතුමාට සාමාන්‍යයෙන් වශියක් කරන්නට කොච්චර කාලයක් යනවාද ප්‍රතිඵල ලබා දෙන්න? සාමාන්‍යයෙන් වශියක් හැරිගේ කෙනෙක් ගෙන්නන්නට හෝ නැත්නම් ආදර සිත් දෙකක් එකතු කරන්න සාමාන්‍යයෙන් අපිට ගත්තොත් ඔය වරුවෙන් දෙකෙන් තුනෙන් කියන එක මම අනුමාන කරන්නේ නැහැ. ඒක සම්පූර්ණ එහෙම කියන එක බොරුවක්. වරුවෙන් දෙකෙන් තුනෙන් කරන්න බෑ. වරුවකින් දෙකකින් නෝනේ මොනවද අපිට පිදේනියක්වත් හදාගන්න පුළුවන්ද? ඒකට අගුරු මුකුටු ටික අපට හදාගන්න පුළුවන්ද? ඒ වරුවෙන් දෙකෙන් තුනෙන් කියනක මම ඒක සම්පූර්ණයෙන්ම අයින් කරනවා. මොකද ඒ දෙයට මම යොමු වෙන්නේ නැහැ. අපට සාමාන්‍යයෙන් වශියකට ඕනම කෙනෙකුගේ ඇඟට බලයක් වදින්න දින 3ක් යනවා. එතකොට දින 3-7-14-21 වෙනකොට මේ කාරණා කටයුතු සියල්ලක්ම අපිට නිමාකරණය කරන්න පුළුවන්කම තියෙනවා. සමහර විට දින 3 වෙන්න පුළුවන්, දින 7 වෙන්න පුළුවන්. ඒක මිනිස්යාගේ තිබෙනා වූ ග්‍රහ චක්‍රය සහ අපට දෙන්නා වූ තොරතුරු අනුව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මොකද ගොඩාක් කට්ටිය ඉන්නවා වශියක් කරන්න මට අහවලාගේ මට කැමැත්ත ගන්න ඕනයි කියලා කිව්වට එයාගේ හරියට භාවිතා කරන නම දන්නේ නැහැ. එයාගේ දෙන තොරතුරු ටික අපිට වෙනස් වෙනවා. දෙන්නා වූ තොරතුරු අනුව අපි ඒ රාජකාරී කරාම අන්තිමේ මොකද කරන්නේ? මොනවා හරි දෙයකින් ඒක හරි ගියේ නැත්නම් අනේ අපේ වැඩේ හරි ගියේ නැහැ කියන නමුත් ඔහු දෙන්නා වූ තොරතුරු අනුව තමයි ඒ වැඩ රාජකාරී සිද්ධ වෙන්නේ. අපට කතා කරන කෙනා ඒ වැඩේ බාර දෙන කෙනා හරියට දෙන්න ඕනයි. මොකද දොස්තරටයි අර වෙදාටයි හංගන්න බෑනේ. දොස්තර මහත්තයාට හැංගුවොත් එතන ඉවරයි. ගුරුනාන්සේකට වෙදකුට හම්බුනොත් එතන ඉවරයි. ඉතින් හරියට ඒ තොරතුරු හරියට ලබලා දුන්නොත් දවස් 3න් ඔය වැඩේ කරන්න පුළුවන්. හරි. ඔබට තේරෙනවා ඇති ඔබ හිත යට එකක් තියාගෙන එකක් එළියට කතා කරොත් කවදාවත් ඔබේ වැඩ කටයුත්ත හරියට කරගන්න බෑ. ඔබ සත්‍ය තොරතුරු දෙන්න අවංක වෙන්න ඕනේ. එහෙම සත්‍ය තොරතුරු දුන්නොත් රත්නතිලක ගුරුනාන්සේ ඔබට පොරොන්දු පිට කියනවා දින 3ක් වැනි කෙටි කාලයක් තුළදී ඔබේ ආදර කතාවට යලි නව ජීවිතයක් ලබලා දෙනවායි කියන දේ. ඉතින් ලංකාවේ හිටියත් පිටරට හිටියත් ගුරුනාන්සේ ඔය දින 3මද? අනිවාර්යෙන්ම. මොකද ගුරුකමකට අපි අත තියලා ඒ ගුරුකම සකස් කරලා ඒකට ඒ මතුරන දින ගණන්. මොකද දැන් රටක පිටරටක ඉන්න කෙනෙක්ගේ ඒ දෙයක් කරනවා නම් අපි බන්ධන මගින් තමයි කරන්නේ. ඒ බන්ධන මගින් කරනකොට අපි මේ මතුරන ප්‍රමාණය වැඩි කරනවා. මේ කරන්නේ දැන් ලංකාවේ තුල අපට 108 ඕරාවක් කියලා සඳහන් කරලා තියෙනවා නම් ඒ 108 ඕරාව 3ක් විතර අපි වැඩි කරන්න ඕනයි පිට රටවලට. මොකද දුර ප්‍රමාණය අනුව තමයි මන්තරෙත්
යන්නේ. ඒ කියන්නේ දුර තියෙන්නේ ළඟද දුරද කියන එක බලලා ඒ දුර ප්‍රමාණය අනුව තමයි. ඒක තමයි අපි ඒ කට්ටියකින් අහන්නේ. තමන් කොහෙද? තමන් ඉන්න කොහෙද? රටකද? තුවාමියා ඉන්න කොහෙද? ලංකාවේද කියලා අපි විස්තර අහන්නේ ඒකයි. ඒතර ඒ විස්තර හංගලා අපට කිව්වොත් හංගලා අපට අඩුවෙන් විස්තර දුන්නොත් අපට අන්න අර නෑ කියන තැනට එන්න සිද්ධ වෙනවා. සූත්‍රයේ මන්තරේ දන්න ගුරුන් වහන්සේලා අද කාලේ අඩුයිනේ. දැන් මන්තරේ ගැන කියපු නිසා මම සජීවීව මෙතුමාගෙන් ඔබ වෙනුවෙන් අහන්නට යනවා මේ ප්‍රශ්නේ. මෙතුමාට පුළුවන් ද සජීවීව අපි වෙනුවෙන් අපේ නාලිකාව වෙනුවෙන් මන්තරයක් මතකලා පෙන්නන්න? ඔව් දැන් අපි මම පොඩ්ඩක් මේ මන්තර කියන දේවල් මේ වගේ ප්‍රචාරය කරනවා කියන්නේ හෙට තවත් ගුරුනාථ කෙනෙක් බෝ වෙනවා කියන එක. ඉතින් ඒක නිසා මම පොඩි කෑල්ලක් කියන්නම්. වශී මන්ත්‍රයක් ගත්තොත් වශී මන්ත්‍රයකට දැන් දෙන්නෙක්ගේ හිතක් එකතු කරන්න සහ දෙන්නෙක්ගේ ආලය ඇති කරන මන්ත්‍රයක මම පොඩි කෑල්ලක් කියන්නම්. ඕන් සර්වණ ලක්ෂ්මී මාලාවෙන් සුගන්ධ පර්වතයේ ආලෝකමත් කරලා රන් විනක් මවා දෙවි දේවතාවුන් අඩංගු කර කාලාගිරි ශ්‍රම්බෙන් පැනනගි මණික් කණ්ඩුවක් ගෙන්නා ඉන්දර දෙවියෝ පිරවරා දැපෙනේ මතුරන වේලාවට ඕන් ඉන්ද චන්ද්‍රතුන් දහන සීකර පමණින් දෙපා මුලට ගෙන්වූ ආඥාවෙන් ආනුභාවයෙන් අන්න අර දෙන්නගේ නන් දෙක අවශ්‍ය වෙනවා, ලග්න දෙක අවශ්‍ය වෙනවා. ඒ ටිකත් එක්ක ඉතුරු ටික ඇති වෙනවා. මොකද අපිට ඒක කියන්න බෑ. මොකද ඊට පස්සේ හොර ගුරුන් වහන්සේලා හොර මෑණිවරු මේක අරගෙන බොරුවට ඔබට කියලා ඔබේ මුදල් කඩාගෙන කන නිසා, ඇත්තටම වවාගෙන කන නිසා අපි මේක මෙතනින් නතර කරනවා. මොකද ඔබට තේරෙන්නේ නැති සාමාන්‍ය කොමන් මන්ත්‍ර තියෙනවානේ. හැමෝම කියන මන්ත්‍රයක් නෙවෙයි මෙතුමා කිව්වේ. මෙතුමාගේ දැනුම ඔබට ඒකෙන්ම තේරෙන්නේ නැති. අපි දැන් වශී ගුරුකම් ගැන ගොඩක් කතා කරා. දැන් අපි ඔබ ආසාවෙන් බලාපොරොත්තුෙන් ඉන්න මාතෘකාවක් ගැන තමයි කතා කරන්න යන්නේ. දුප්පතුන් පෝසතුන් බවට පත් කරන හරි අපූර්වතම මැජික් එකක් අපේ මේ රත්නතිලක ගුරුන් වහන්සේ ළඟ තියෙනවා. ඒ මොකද්ද ගුරුන් වහන්සේ? ඇත්ත වශයෙන්ම මේ සාමාන්‍යයෙන් අපිට ග්‍රහ චක්‍රය අනුව තමයි සියලු දේවල් සිද්ධ වෙන්නේ. කෝටිපතියෙක් වෙන්න පුළුවන්, පෝසතෙක් වෙන්න පුළුවන්, දුප්පතෙක් වෙන්න පුළුවන්, හිඟන්නෙක් වෙන්න පුළුවන්. හිඟා කරන මිනිසයා රජ වෙන්න පුළුවන්. රජ වෙන මිනිසයා බලු වෙන්න පුළුවන්. ඒක තමන්ගේ ග්‍රහ චක්‍රයේ උඩ ඒ ග්‍රහ චක්‍රයේත් එක්ක ගමන් කරන්නා වූ ප්‍රතිඵලයක්. මොකද නැත්තම් හැම මිනිහාම ප්‍රෝසත් වෙනවා. දැන් ඔය මේ නාලිකාව තුල පළ කරනවා අර මංජුසාවේ මේ මංජුසාවෙන් නේද? එහෙම පළ කිරීමක් තියෙනවානේ. කෝටිපතියෙක් කෙනා මගේ ළඟට එන එක්කෙනා කෝටිපතියෙක් කරලා යවනවා කියලා මට ඒ වගේ බොරු පොරොන්දු දෙන්න බෑ. නමුත් තමන්ගේ තිබෙන්නා වූ ග්‍රහ චක්‍රයේ උඩ තමන් ලබලා තිබෙන්නා වූ ග්‍රහය දැන් මකර කුම්භ මේස මිථුන ලග්න ඔය තියෙනවානේ. එතකොට ඔය ලග්න අනුව තමන්ට ලබලා තිබෙන්නා වූ ග්‍රහ චක්‍රයේ උඩ තමන්ට පුළුවන් ධනලාභ ඇති කරගන්න. ධනලාභ ඇති කරගන්න පුළුවන්, දියුණුව ලබා ගන්න පුළුවන්. ඒකට තමන්ගේ වේලපත් කඩේ පරීක්ෂා කරන්න ඕන. ඒ වේලපත් කඩේ පරීක්ෂා කරලා ඒ වේලපත් කඩේ අනුව තමන්ට තිබෙන්නා වූ දියුණුවට ඇති වෙන්නා වූ යන්ත්‍රමාලාව පළදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විශ්වයේ බලය මේ විශ්වයේ තියෙනවානේ. මේ විශ්වයේ බලයත් එක්ක තමයි මේ ගුරුකම් ශාස්ත්‍රය බෙදලා තිබෙන්නේ. මේ විශ්වයේ බලයෙන් තමයි මේ ගුරුකම් වලින් ඕනම කෙනෙකුට බලයක් ගන්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ විශ්වයේ බලය ගෙත ගන්න නම්, විශ්වයේ බලය Tamanට පාවිච්චි කරන්න නම්, මේ විශ්වයේ බලයෙන් Taman දියුණුවටපත් වෙන්න නම් අපි යමක් කෙමක් දුන්නොත් ඒ විදියට වැඩ ටික කරගන්න ඕනයි. මං ගිය වතාවේ මේ නාලිකාවෙම මම පොඩි කෙමක් දුන්නා. නමුත් ඒ ක්‍රම හරියට කරගත්තේ නැත්නම්, ඒ හරියට ඒ වෙලාවට හෝරාවට කරගත්තේ නැත්නම් ඒකෙන් ඵල විපාක ගන්න බෑ. ඉතින් ගොඩාක් කට්ටිය මට කතා කර කර ඇහුවා. ඉතින් මේ නිකුරුණේ මගේ කාලය ගත කරන්නත් මට අමාරුයි. ඉතින් ඇහුවා මට පුළුවන් විදියට මම ඒ කට්ටියට ඒක පැහැදිලි කරලා දුන්නා. ඒක කරගෙන යන්න දිගටම. ඒ වගේම තමයි Tamanට දියුණුව සහ Tamanගේ ධනලාභ Taman කිරි උතුරන්නා වගේ නිවසට නිසියා කාන්තා මෑණියන් වැඩම කරව ගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමෙත් හරියට කරන්න මං දෙන්නම්. ඒ ක්‍රමේ හරියට කරන්න. හැබැයි ඒක දුන්නට බෑ. ඒකට අදාළ යන්ත්‍රයක් තියෙනවා. ඒ යන්ත්‍රය නම් මගෙන් ලබා ගන්නට වෙනවා. එලිංගි තෙල් පහනක්. එලිංගි තෙල් පහනක් හරියට තමන්ගේ නිවසේ උළුවැස්ස මැද රාත්‍රී 9යි විනාඩි 9ට පත්තු කරන්න. පත්තු කරලා මෙන්න මේ තිබෙනා වූ කුබේරා යන්ත්‍රය බුදු පහන ගාව තියලා ඒ බුදු පහනට තමන් වතාවත් කරලා තමන්ට අවශ්‍ය දේ ඉල්ලන්න කිරුතුරන්නා වගේ තමන්ට දියුණුවෙන් දියුණුවටපත් වෙන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මෙන්න මේක. අපිට පෙන්වන්න පුළුවන් කුබේරා යන්ත්‍රය. කුබේරා යන්ත්‍රය තියෙනවා ඉන්දියාවේ කේරළේ පාවිච්චි කරන කුබේරා යන්ත්‍ර දෙකක් තියෙනවා. එකක් ධනලක්ෂ්මී කුබේරා තියෙනවා.
එකත් තමන්ගේ තිබෙන්නා වූ ග්‍රහ චක්‍රයේ තමන්ගේ තිබෙන්නා වූ කේන්දරේ අදාළ වෙන්නා වූ ඉලක්කම් වාසනා ඉලක්කම් එක්ක තව කුබේරා යන්ත්‍රයක් තිබුණා. ওই යන්ත්‍ර දෙකම පාවිච්චි කරන්න පුළුවන් නම් ওই දෙකම තමන්ට ළඟ තියාගන්න පුළුවන් නම් තමන් බුදු පහන පත්තු කරන හෝ දෙවියන්ට පහන පත්තු කරන තැන මෙන්න මේ හෝරාවට මං කියපු හෝරාවට එළිඟි තෙල් පහනක් දැල්වලා තමන් ප්‍රාර්ථනා කළා තමන්ට කැමැති දෙයක් ඉල්ල ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ යන්ත්‍රෙන්. හැබැයි ආවට ගියාට විහිළුවට නම් කරන්න එපා. මේක දෙවියන්ගේ දෙයක්. දෙවියෝ අදහන දෙවියෝ විශ්වාස කරන කෙනෙක් මෙන්න මේක පාවිච්චි කරන්න ඒකලා කියන්නේ ගුරුනාථේ තමා කියපු දේ වැරදි කියන එක මට ඒ කියන්නේ ඒ තරම් ලොකු අභියෝගයක් එතුමා ඔබට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ වරදින්නට විදියක් නැහැ. හරියටම ඔබ විශ්වාසයෙන් මේ කුබේරා යන්ත්‍ර දෙක පාවිච්චි කරලා මෙතුමා කියපු එකෙන් ක්‍රමීස් කරොත් අනිවාර්යෙන් ඔබට ධනය ගලාගෙන එනවා. ඒ සහතිකයේ අපේ රත්නතික ගුරුන් වහන්සේ අපිට වාචිකව දුන්නා වගේම ප්‍රායෝගිකවත් ඒ දේ ශාස්ත්‍රාත් කරගත්ත අය මේ දේවාල භූමියේදී අපිට මුණ ගැසුණා. ඒ නිසා තමයි අපි ඔබ වෙන්නේ මේ ක්‍රමෙත් ඉදිරිපත් කරේ. මේක ඉන්දියාවෙන් ගෙන්නන විශේෂිත යන්ත්‍ර දෙකක්. ඉතින් ඔබට පුළුවන් මෙතුමා සමග සම්බන්ධ වෙලා ඔබේ ලග්නේ ඔබේ වේලාව දීලා ඒ අනුව ඒක සකසගෙන ලබාගෙන මේකෙන් ක්‍රමී තුලින් ඔබේ ජීවිතේ ජය ගන්නට. ඉතින් අවසාන වශයෙන් අපි මෙතුමාගෙන් අහන්නට යන්නේ දුප්පතුන් පොසතුන් බවට පත් කිරීම වශී ගුරුකම් වලට අමතරව වෙන මොනවද ඔබතුමා කරන්නේ? අත වශයෙන්ම මම ජෝතිෂ කටයුතු සියල්ලක්ම කරනවා. ඊළඟට අඩිවින කොඩුවින බන්ධන හුනියම්. ඕක විශාල ප්‍රමාණයක් අප මේ ලෝකවාසී සියලු දෙනාටම ඇතිවෙන්නා වූ ගැටලුවක්. යක්ෂ ප්‍රේත මල ප්‍රේත කුම්භාණ්ඩ දෝෂ, ඒ වගේම ලෙඩ රෝග, ඒ වගේම තමන් හිතන්නේ නැති විදිහට තමන්ගේ ගෙදර තිබෙන්නා වූ කලබැහැනි, තමන්ගේ ගෙදර තිබෙන්නා වූ දේවල්. ඒ කියන්නේ දැන් හම්බ කරාට ඉතුරුවක් නැහැ. ගෙදර නිතරම ලෙඩ වෙනවා. ගෙදර අපහැදිලි අපිරිසිදුයි. ඒ වගේම තමන් උයා ගන්නා වූ කැම ටික උදේට කන්න බැරි කමක් ඇති වෙනවා. නිතරම කලබැහැනි ඇති වෙනවා. දින්න දමවල අතර ප්‍රශ්න ඇති වෙනවා. ළමයින් ඉගෙන ගන්න ළමයින්ට ඉගෙන ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒ වගේ නොඑක ආකාරයේ දේවල් මෙන්න මේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. තමන්ගේ භූමියේ මෙන්න මෙවැනි දේවල් තිබෙනවා නම් විසිකෝර සර්පේනවා නම් විසිකෝර සත්තු වෙනවා නම් තමන් නිතරම ලෙඩ වෙනවා නම් තමන්ගේ භූමියේ සුවඳක් වෙනුවට ගඳක් එනවා නම් තමන්ගේ භූමිය අපිරිසිදු භාවයට පත් වෙනවා නම් තමන්ගේ භූමියේ යමක් තිබෙනවා අනිවාර්යයි. හරියට පරික්ෂා කරගන්න. අඩිවින කොඩිවින බන්ධන හුනියම් කියන දේවල් ඊට වඩා බරපතලයි තුන්දොස් කියන දේ. තුන්දොස් බන්ධනේ බැදුනොත් එහෙම සම්පූර්ණ විනාශයටපත් වෙනවා. ඒක නිසා ඒක නම් සැලකිලිමත් වෙන්න. මෙන්න මෙවැනි දේවල් අඩිවින කොඩිවින බන්ධන හුනියම් කියන දේවල් කපලා කොටලා සුද්ධ බුද්ධ කරලා පිරිසුදු කරලා නිවස එලි වෙනකොට ආලෝකපත් කරලා ඒ හැම දෙයක්ම සුගතිකපත් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔය කපන කොටන වැඩ නම් මගේ දේවාලයේ මේ මහ දවල් පට්ට දවල් උදේ මේ පුහුල් හන්දි ගානේ පුහුල් කපලා කෑකෝ ගාලා බෙර ගාලා හුනියම් මේව කපන්නේ නැහැ. ඒක තනිකර පට්ටබල් බොරුවක්. තමන්ගේ නිවසේ යමක් තිබෙනවා නම් තමන්ගේ නිවසේ තමයි ඒ දේ වෙන්න ඕනන්නේ. නිවසේ යමක් කරනකොට ඒ නිවසේ අඩිවින කොඩිවින බන්ධන හුනියම් හතුරන්ගේ හතුරකම් බහිරව දෝෂ යක්ෂ දෝෂ මල පෙරේත දෝෂ සියල්ලක්ම භූමියෙන් ඉවත් කරලා එළි වෙනකොට භූමිය යථා තත්ත්වපත් කළා. දෙයි හාන්දුරංග පීඨෙන් දින 7-14 විශේෂ කරනකොට ඒ ගෙදර සියාකාන්ත දේවිය වඩිනවා සත්තයි. හරි. ඒ කියන්නේ ඔබේ ජීවිතයේ ඕනම ගැටලුවකට විසඳුම් ලබා දෙන්න මෙතුමා සූදානම්. මේ සියල්ල අපි ඔබට මතක් කරමින් මෙතුමාගේ දුරකථනයට ඔබට කතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතුමාගේ දේවාලයට ඇවිල්ලා මෙතුමාව හම්බ වෙලා ඔබේ ජීවිතයට සතුට සැනසීම දා කරගන්න කියන දේ මතක් කරමින් අද අපි රත්නතිලක ගුරුනාථට සම්දෙන්නයි සූදානම් වෙන්නේ. ආයුබෝවන්. සියලු දෙවියන්ගේ පීඨ ආශිර්වාද ලැබේවා. බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ පීඨ ආශිර්වාදෙන් දිව්‍යංගේ ශක්තිය බලය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.